හායි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් පරිස්සමින් ඇති කියලා හිතනවා. අදත් මගේ වීඩියෝස් බලන්න එකතු වෙන ඔයාලා හැමෝටම ගොඩාක් තෑන්ක්ස්. මේ දවස්වල ටිකක් අසනීපෙන් නිසා වොයිස් එක නම් ටිකක් අවුල් ගිහලා තින්නේ. ඒක ගැන ඔයාලගෙන් මුලින්ම සමාව ඉල්ලනවා. හැමෝම මගේ රූම් එක vlog එක බලලා ගොඩාක් ලස්සන කමෙන්ට් එකතු කරලා තිබුණා. ඒකටත් ගොඩාක් තෑන්ක්ස්. ඒ වගේම ඒකෙදි ප්‍රශ්න ටිකක් අහලා තිබුණා. ඉතින් මම පුළුවන් හැමෝටම උත්තර දුන්නා. මම ඒකෙදි යූස් කරලා තියෙන පේන්ට් එක ගැන ඒ වගේ ප්‍රශ්න ගොඩක් ඇහුවා. ඉතින් මම හිතුවා මේ vlog එකේදී ඔයාලට තිබුණු ප්‍රශ්න ගැන උත්තර දෙන්න. ඔයාලා අහලා තිබුණ එක ප්‍රශ්නයක් තමයි බෙඩ්ෂීට් එක ගැන. බෙඩ්ෂීට් එක ගත්තේ කොහෙන්ද කියලා. මම ස්ක්‍රීන් එකේ දාන්නම් මම බෙඩ්ෂීට් එක ගත්ත තැන. ඉතින් එතනින් ඔයාලට පර්චස් කරගන්න පුළුවන්. ඇත්තටම මේ මම දැන් මේක පාවිච්චි කරලා තියෙනවා ගොඩක් පාරක්. වොෂ් කරන්නත් හරිම ලේසි, ගොඩාක් බර නැති නිසා. සහ මැටීරියල් එකත් හරිම පහසුයි. එහෙම අමාරු නැහැ. ඇත්තටම හරිම හොඳයි. ඊට පස්සේ මේ මම යූස් කරලා තියෙන්නේ ටේබල් එකටත් ටේබල් ක්ලෝත් එකක්. මේ මේසෙට නම් මට ඕන වුණේ යාරයක් වගේ. ඊට පස්සේ මේ මම රූම් එකේ මිරර් එකටයි මෙන්න මේ සයිඩ් එකටයි යූස් කරලා තින්නේ ෆේක් ලීව්ස්. මෙතනට නම් මම පොඩි ෆේරි ලයිට් උත් දාලා තින්නේ. ඊළඟට අහපු තව ප්‍රශ්නයක් තමයි ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ගැන. මගේ රූම් එකේ තියෙන ගොඩක්ම ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වෙන්නේ මෙන්න මේ පොතෝස් වර්ගය. මේක හදන්න හරිම ලේසි. මම ගොඩක්ම හදලා තියෙන වතුරේ. මේ ඔයාලට පේනවා වගේ මේක හරිම ලේසියෙන් මුල් අදිනවා. ඉතින් දවස් 5කට 6කට සැරයක් වතුර මාරු කරාම ඇති. මම අනිවාර්යෙන් උදේට වතුර ස්ප්‍රේ කරනවා. ඒ වගේම ගහ මැලවිල වගේ තියෙනවා දැක්කොත් හවසටත් ස්ප්‍රේ කරනවා. මේක වතුරේ හදලා තියෙන හින්දා හරිම ලේසි. මෙන්න මේ ප්ලාන්ට් එකත් මම වතුරේ තමයි හදලා තින්නේ. මේ ලස්සනට අර සිප්පි කට වගේ ඒවා දාලා තිනවා. මම නම කිව්වා හරියද දන්නේ නැහැ. ඉතින් මේකෙත් හොඳට මුල් ඇදලා තිනවා. මම ඒකේ එක ප්ලාන්ට් එකක් කඩෙන් අරගෙන ඒකෙන් හැදිච්ච පැලයකින් තමයි මේකේ මුල් අද්දගත්තේ. ගොඩාක් මුල් ඇවිල්ලා තියෙනවා දැන්. පස්වල ඉන්දනට වඩා මෙහෙම වතුරේ හදනකොට මේවා ගොඩාක් ලස්සනට හැදෙනවා. තව මම කරන දෙයක් තමයි වතුරේ ස්ප්‍රේ කරාට පස්සේ රෙදි කෑල්ලක් අරගෙන ඒ කොළ හොඳට පිහිටනවා. මොකද රූම් එකේ ඇතුලේ තියෙනකොට අපිට පේන්නේ නැතුණාට ඩස්ට් එක තියෙනවා. ඉතින් ඒව හොඳට ක්ලීන් කරන්න ඕන. ඒ වගේම මම සාමාන්‍යයෙන් සති 2කට සැරයක් විතර මේවා හොඳට එළියට අරගෙන වතුරට අල්ලලා මුල් එක්කම හොදනවා. කොළ ඔක්කොම. ඒ වගේම ඉඳ හිට සති 2කට සැරයක් විතර එළියනොත් චුට්ටක් තියෙනවා. වින්ඩෝ එක ළඟ තියෙන ඒවා නම් එහෙම එළිය තියන්න ඕනේ නැහැ. ඉරු එළිය වැටෙන හින්දා. අර ගොඩක්ම පස්සල ඉඳලා තියෙන ඒවා තමයි පොඩක් අවුෙන් තියන්න ඕන. මේ වතුරේ හදලා තියෙන ඒවල නම් ප්‍රශ්නයක් නැහැ. මේ මගේ තියෙන බෙඩ් එක කෙලින්ම තියෙන ෂෙල්ෆ් 3. මෙතන ෂෙල්ෆ් 2. මෙතනත් තියෙන්නේ මගේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටික. මම මේ අර ඉස්සෙල්ලා පෙන්නුවා ප්ලාන්ට් එක හැදුවේ මෙන්න මේ ප්ලාන්ට් එකෙන්. මේ ප්ලාන්ට් එකෙන් කපලා ගත් එකක් තමයි මම අර වතුරේ හදලා තින්නේ. ඒක දැන් ගොඩාක් මුල් ඇදලා තිනවා. ඔය දැන් අලුතෙනුත් දැල්ලක් ඇවිල්ලා තින්නේ මේකෙන්. ඇත්තටම පැල ගොඩාක් අපිට හදා ගන්න පුළුවන්. මේ පැලයට තමයි මම ගොඩක් මාස. මේ පැල ටික නම් මම හදලා තියෙන්නේ පස්වල. ඒක ගොඩාක් ලොකුට හැදෙන්නේ නැහැ. මේ තියෙන පොතෝස් එක මේක හදලා තියෙන්නේ මම පස් එකේ. ඔයාලට පේනවා ඇති මේ පස් එකේ හදලා තියෙන පොතෝස් එක කොළ චූටි. ඊට පස්සේ මම මේ දැන් පෙන්නන්නේ එහා පැත්තේ තියෙන්නේ. ඒකේ කොළ ටිකක් ලොකුයි. ඇත්තටම වතුරේ හදනකොට කොළ ටික ගොඩක් ලොකුවට හැදෙනවා. පස්වල හදනකොට යාට හරියට පෝරක් අර නැති හින්දා ආගේ කොළ චූටි වෙනවා. එහෙම වුණාට කැත නැහැ, ලස්සනයි, ලස්සනට තියෙනවා. ඒ වගේම තමයි මේ පොට් එකක ඉඳනකොට කෙලිම පොට් එකේ ඉඳන්නේ නැතුව තව පොට් එකක ඉඳලා අර අපි ලස්සනට තියෙන පොට් එක ඇතුලෙන් ඒක තියන්න. එතකොට අර වතුර දානකොට උනත් ඒ වගේම අපිට හදිසියට එළිය තියන්න ඕනේ උනත් පැල මාරු කරගෙන තියන්න පුළුවන්. ඒ වගේම මම මේකේ දාලා තින්නේ ඔක්කොම වතුරේ තමයි. ඉතින් මේ ෂෙල්ෆ් එකේ තියලා තියෙන ප්ලාන්ට් පස්වල තියෙන ඒවා අර මම පෙන්නුවේ ටිකයි. අනිත් ඒවා වතුරේ තමයි හදලා තියෙන්නේ. අනිවාර්යෙන් ඔයාලත් ඔයාලගේ
රූම් එකට ගෙදරට ඉන්ඩෝ ප්ලාන්ට් එකක් හරි එකතු කරගන්න. ඒක එක දිගට ඔක ඉන්දනකොට ඔයාලට පුරුදු වෙලා ඒක දිගට හදාගන්න පුළුවන්. ඇත්තටම ෆොටෝස් එහෙම නම් හරිම ඉක්මනට හැදෙනවා. හරිම ලේසි. එතකොට මේ තියෙන මගේ රූම් එකේ තියෙන ටිකක් ලොකුවට තියෙන ප්ලාන්ට් එක. මේකත් ෆොටෝස්. මේකෙත් මම පස්වල ඉඳලා තින්නේ. මේකට ආධාරකයක් විදිහට කෝට් එකට ලණු ඔතලා තින්නේ. ඉතින් ඒකේ හොඳට මේක ලස්සනට එතෙනවා. හරිම ලස්සනට හැදෙනවා. මේකත් කෙලිම පොට් එකේ ඉඳලා තව පොට් එකකට දාලා තමයි තින්නේ වේවැල්. මගේ රූම් එකේ තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ඔක්කොම ටික මම ඔයාලට පෙන්නුවා. ඔයා තාමත් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් හදන එක ටිකක් කරදරයි කියලා හිතනවා නම්, හදාගන්න අමාරුයි කියලා හිතන කෙනෙක් නම් මෙන්න මේ මම පෙන්නුව ප්ලාන්ට්ස් ටික හදලා බලන්න මුලින්ම. ඇත්තටම මේවට නඩත්තු කරන්න මහන්සි වෙන්න ඕනේ නෑ. ඒවා හරිම ලස්සනට හැදෙනවා. ගොඩක් වතුර ස්ප්‍රේ කරන්න, වතුර ටික මාරු කරන්න විතරයි තියෙන්නේ. ඊළඟට ඔයාලා අහලා තිබුණ අනිත් ප්‍රශ්නේ තමයි මේ ෂෙල්ෆ් ගැන. මේ ෂෙල්ෆ් කොහමද ගහලා තියෙන්නේ කියලා. මම මේ ෂෙල්ෆ් ගහලා තියෙන්නේ ඔක්කොම අර ඇලුමිනියම් වලින් හදලා තියෙන ඝනකම L shape එකකින්. මේ තාත්තා තමයි මේ ඔක්කොම හයි කරේ. ඉතින් මේකම ඕනේ නෑ. ඔයාලට හાર્ඩ්වෙයාර් වලින් මං ස්ක්‍රීන් එකේ දාන මෙන්න මේ විදිහේ L shape අරගන්න පුළුවන්. ඔයාගේ එක කලර්ස් තියෙනවා මට දන්න විදිහට බ්ලැක් එකයි වයිට් එකයි එහෙම. ඔයාට ගැලපෙන එකක් ඔයාට තෝරලා ඒකට ගන්න පුළුවන්. මේ ඔක්කොම ෂෙල්ෆ් අපි ලී ඉරණ තැනකට දීලා ඕන සයිස් එකට කපලා ඒක මැදලා අරගෙන තින්නේ. මේකේ ඔරිජිනල් කලර් එක තමයි අර මම පෙන්නුවා අර ලස්සන බ්‍රවුන් කලර් එක. ඊට පස්සේ ලස්සනයි කියලා ඉතින් වයිට් එකෙන් පේන්ට් කරා. මේ ෂෙල්ෆ් ටික අර මගේ මිරර් එක ළඟ තියෙන ටික නම් මම පේන්ට් කරේ නෑ. අර ප්ලාන්ට් වලට ලස්සනට පේන්න ඕනේ ඉඳ තමයි අර ග්‍රීන් කලර් එකත් එක්ක ඒ ෂෙල්ෆ් ටික මම වයිට් කලර් කළේ. ඊට පස්සේ ගොඩක් අය අහලා තිබුණ දේ තමයි මේ ෆ්ලෝර් පේන්ට් එක ගැන. ඉතින් මගේ රූම් එකේ මට ඕනේ උනේ ස්පේස් එක වැඩි කරලා පෙන්නන්න. ඉතින් මම ආසාවෙන් හිටියේ ටයිටේනියම් කලර් එකට. ඉතින් මම සිලෙක්ට් කරගත්තේ මෙන්න මේ ග්‍රේ කලර් එක. මේක ඇත්තටම මාරම ලස්සනයි. මෙන්න මේ කෝස්වේ එකේ මෙන්න මේ ෆ්ලෝර් පේන්ට් එක තමයි මේක වතුරේ මික්ස් කරලා ගන්න තියෙන්නේ. මට මේ ටබ් එකෙන් දෙපාරක් විතර රූම් එක පේන්ට් කරගන්න පුළුවන්. මම කොහොමත් වන් කෝඩ් පේන්ට් කරලා ආයෙ ඩබල් කෝඩ් පේන්ට් කරනවා. ඒ වගේ මට දෙපාරකට පේන්ට් කරගන්න පුළුවන් මේ එක ටබ් එකකින්. ඊළඟට ඔයාලා අහලා තිබුණ ප්‍රශ්නේ තමයි මේ මිරර් එක ගැන. මේ මිරර් එකේ ප්‍රයිස් එකත් මම ස්ක්‍රීන් එකේ දාන්නම්. සයිස් එකත් එක්කම මේ මිරර් එක මම අර වීදුරු තියෙන තැනකින් මට ඕන සයිස් එකට කපලා ගත්තේ. ඒක ගන්නකොට මෙන්න මේ වගේ වෝල් එකට හැං කරන්න පුළුවන් කෑලි ඔක්කොම ටික යාළුවා මට දුන්නා. 3300 ගානක්ද කොහෙද මට ඇත්ත ප්‍රයිස් එක මතක නැහැ. මම ස්ක්‍රීන් එකේ දාන්නම්. මේකේ මේ වගේ කෑලි 4ක් දුන්නා. රෝල් ප්ලග් ඉඳන්ම හැමදේම දෙනවා. අපිට ඉතින් ගෙදර ඇවිල්ලා හරියට අර වෝල් එකේ ෆ්ලෝ එකේ ඉඳන් හරියට ලෙවල් එක උස බලලා හරියට වෝල් එක සිදුරු කරලා මේ ටික හයි කරගන්න තමයි තියෙන්නේ. මේකෙන් ඒගොල්ලෝ මට හැං කරනකොට කිව්වේ උඩට දෙකක් නැතුව සයිඩ් එකට දෙකයි යටට දෙකයි දාන්න කියලා. ඇත්තටම මේක මං හයි කරගත්ත කෙනා නම් උඩට දෙකක් දැම්මා. හැබැයි ඉතින් ඔයාලා හයි කරනවා නම් මේක හොඳම විදිය තමයි දෙපැත්තට දෙකයි යටට දෙකයි දාන එක. අර දෙපැත්තට ග්ලාස් එක යන්නේ නැහනේ. ඇත්තටම මෙහෙමත් ප්‍රශ්නයක් නෑ. ඊළඟට අහලා තිබුණ ප්‍රශ්නේ තමයි වෝල් පෝස්ටර්ස්. මගේ අර විෂන් බෝඩ් වීඩියෝ එකේදීත් ඔයාලා අහලා තිබුණා පික්චර්ස් ගැන. මම මේ පික්චර්ස් print කරගත්තේ ෆොටෝ පේපර්ස් වල. කමියුනිකේෂන් එකට කිව්වම ෆොටෝ පේපර්ස් වල print කරන්න කියලා එයාලා print කරලා දෙනවා. ඒකත් එයාලා print කරන quality එක අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් 70ක් 80ක් වගේ ගණන් එක price එක තැනට අනුව වෙනස් වෙනවා. A4 එකට 4ක් එන්න දාලා තමයි මම මේ wall posters ටික හදාගත්තේ. Pinterest එකෙන් තමයි pictures ටික download කරගත්තේ. මම vision board එකේදී Pinterest එකේ download කරගන්න හැටිත් ඔයාලට කියලා දුන්නා. බැලුවේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ vision board එකේ වීඩියෝ එකත් බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. මම ඔයාලා අහලා තිබුණ හැම ප්‍රශ්නයකටම වගේම උත්තර දුන්නා.
ඉතින් මං හිතුවා මම මගේ රූම් එක හදද්දී පාවිච්චි කරපු ටිප් ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මගේ රූම් එක ගොඩාක් ලොකු රූම් එකක් නෙමෙයි. ඉතින් මට ඕන උනේ මගේ රූම් එකේ ස්පේස් එක ගොඩාක් වැඩි කරලා පෙන්නන්න. ඉතින් ඒ හින්දා තමයි මම රූම් එකට වයිට් කලර් එක චූස් කරගත්තේ. ඒ වගේම මම ෆ්ලෝ එකටත් ග්‍රේ කලර් එක වගේ කලර් එකක් තෝරගත්තේ. ඒ වගේම මගේ රූම් එකේ ගොඩාක් බඩු තියාගෙන නැහැ මම. ෂෙල්ෆ් එහෙමත් මම ගොඩක් හයි කරේ මගේ මිරර් එක ළඟ. එතකොට මට වෙනම ඉඩක් යන්නේ නැහැ මගේ ඒ අවශ්‍ය දේවල් තියන්න. අනිත් එක තමයි ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තිබ්බම රූම් එක මාර විදිහට ලස්සනයි. ඒ වගේම සීක්‍රට්ම දේ තමයි අපේ රූම් එකේ වැඩිපුරම ඉඩක් ගන්න බෙඩ් එක. බෙඩ් එකේ තමයි අපේ රූම් එක ගොඩාක්ම ලස්සන වෙන්නේ. මොකද ස්පේස් එක වැඩිපුරම වැහිලා තියෙන්නේ බෙඩ් එකකින්. ඉතින් බෙඩ් එකට ඔගොල්ලෝ චූස් කරගන්න කලර් එක, ඒ බෙඩ්ෂීට් එකේ කලර් එක ගොඩාක්ම බලපානවා වගේ රූම් එකේ ලස්සන වැඩි කරන්න. පුළුවන් තරම් walls white කලර් එකෙන් තියාගන්න. ඔයාට highlight කරන්න ඕන wall එකක් තියෙනවා නම් ඔයාට වෙන කලර් එකකට යන්න පුළුවන්. හැබැයි අනිත් walls ටික පුළුවන් තරම් white එකෙන් තියන්න. ඒ වගේම floor එකත් පුළුවන් තරම් light කලර් එකකින් තියාගන්න. අර ගොඩක් dark colors වලට යනවට වඩා. ඒ වගේම රූම් එකේ ගොඩාක් බඩු පුරව ගන්න එපා. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් 2-3ක් එකතු කරගන්න. ඉතින් ඔයාගේ රූම් එක වෙනස් කරගත්තේ නැත්නම් පරක්කු කරන්නේ නැතුව දැම්මම ඔයාගේ රූම් එක ලස්සනට වෙනස් කරගන්න. ඉතින් මම හිතනවා ඔයාගේ රූම් එකටත් ඉන්ස්පිරේෂන් වෙන මොනවා හරිම ටිප් ටිකක් මම අරන් එන්න ඇති කියලා. වීඩියෝ එක ලස්සනයි නම් subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. bye.